හරි නේද මේ ඔන්න දැන් අපිට මේ අපි කලින් සාකච්ඡා කරගත්තා මොකක්ද මේ ආහාර පාඩමේ අපි තියරි කොටසක් පොඩ්ඩක් අර සාකච්ඡා කරලා දැන් මෙතන අර එක දිගටම මේක කරගෙන යන්න බෑනේ අපි දැන් ඒක ඇතුලෙන් හදාගත්ත ප්‍රශ්න ටික තියෙනවා ඔන්න දැන් අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරගමු ඒකත් දැන් අර විදිහටම තමයි කරගෙන යන්නේ මේකේ අර මේ ප්‍රශ්න ගොඩක් තියෙන ප්‍රශ්න 90 ගණන්ද කොහෙද තියෙනවා නමුත් අර මේකේ අර පොයින්ට් කඩලා වගේ තියෙන්නේ මොකද දැන් මේකෙදි මෙතන දැන් කතා කරන ප්‍රශ්නයක් ඕන එකක් තියෙන්න පුළුවන් දැන් අපිට විභාගෙ දෙන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා දැන් මෙතන අර මේ අනිවාර්යයෙන්ම ඔක්කොම වගේ දේවල් සාකච්ඡා වෙන නිසා කිසිම එකක් කරා තැහැරෙන්නේ නැහැනේ. එතකොට මේ අපිට අර එක පහසුවක් වෙනවා මේ කරගෙන යන්න දිගටම. ඒතකොට දැන් ආයිත් මම මේ පොඩි තැන්වලදී අර රූපසරණ පෙන්වන්න ඕන ටික නම් ආයි කතා කරගෙන යන්න. මොකද මුලින් ඉඳන් අපි කතා කරගෙන යනවානේ. ඒතකොට මේ ප්‍රශ්න ටික හරියට කරගෙන යන්. ඒතකොට ඔන්න ආයි සතුන්ගේ පෝෂණය කොටස ප්‍රශ්න කොටස තමයි මෙතනින් කරන්නේ. අපි කලින් අර තියරි කොටසක් තමයි සාකච්ඡා කරලා තිබ්බේ. මොකද ඒක දැන් අර අමතක වෙලා ඉතින් සමහරුන්ට දැන් ඔන්න අපි යන් පළවෙනි කොටස ඉඳන්ම සාකච්ඡා කරගෙන ඉස්සරහට යමු. බලන්න සත්ත්ව පෝෂණය සත්ත්ව සදෘශ පෝෂණය පියවර කියන කොටසින් ඉඳන් පටන් ගන්නෙ. සත්ත්ව පෝෂණය යන කුමක්ද? ඕගොල්ලොත් උත්තර පොඩ්ඩක් අර හිතන්න නිකන් හිතින් හරි මං කියගෙන යනකම මම පොඩ්ඩක් අර ඉම්මන්ට කරගෙන යනවනේ මේ මොකද වෙලාව යන නිසා. හරි. සත්ත්ව පෝෂණය යන කුමක්ද? සේවාදායකයාගේ දේහයේ විවිධ කෘත්‍ය සඳහා භාවිත වන සත්ත්ව පෝෂණය යන දේහයේ විවිධ කෘත්‍ය සඳහා ආහාර ලැබවා ගැනීමේ ක්‍රියාවලිය. ඕකේ අර සේවාදායකයයි කියන එක නෙවෙයි. එතන ඒකට සයින් කරනකොට දේහයේ විවිධ කෘත්‍ය සඳහා භාවිත වන ආහාර ලබා ගැනීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා. මොකද්ද ආහාර ලබා ගැනීමේ ක්‍රියාවලිය කියලා. දර්ශීය ලෙස ආහාර ප්‍රයෝජනකරණයට පෙර සිදු කරන්නේ කුමක්ද? ආහාර කුඩා අණු වලට බිඳදමා අවශෝෂණය කරන ලැබීම සිද්ධ වෙනවා. දර්ශීය ආහාර ප්‍රයෝජනකරණය කියන්නේ ලබා ගැනීමට පෙර සිදු කරන්නේ මොකක්ද කියලා අපි දන්න දාත්මගෙන් ආහාර කුඩා අණු වලට බිඳදමලා අවශෝෂණය කිරීම සිද්ධ කරනවා. සතුන් පෝෂණ විද්‍යාත්මක ඇත්තන කාණ්ඩයේ කොම සත්වය ගත්තොත් එහෙනම් විෂම පෝෂී තමයි වෙන්නේ. අපි දැන් කතා කරනවානේ ඒක සත්වය විෂම පෝෂී කියලා. විෂම පෝෂී පෝෂණ ක්‍රියාවලියන් පැහැදිලි කරන්න කියන දීලා තිනවා. අනෙකුත් ජීවීන් අධිග්‍රහණයෙන් හෝ අනෙකුත් ජීවීන්ගේ වියුක්පන්න වූ ද්‍රව්‍ය මගින් කාබනික ආහාර අණු ලබා ගැනීමේ ක්‍රියාවලිය අපිට හඳුනා ගන්න පුළුවන්. විෂම පෝෂී පෝෂණ ක්‍රියාවලිය කියලා. ඊට පස්සේ සතුන්ගේට අමතරව විෂම පෝෂී වන ජීවීන් කවුද කියලා අහලා තිනවා. දිලීර හා බොහෝ බැක්ටීරියන්ගේ අපිට විෂම පෝෂී වන ජීවන මේ ජීවීන් විදිහට අපිට බලා ගන්න පුළුවන්. විෂම පෝෂී පෝෂණයේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. සත්ත්ව සදෘශ පෝෂණය සහ සහජීවනය කියලා. සත්ත්ව සදෘශ පෝෂණයේදී සතුන් තුළ සිදුවන්නේ කරන්නේ කොහොමද? ආහාර මාර්ගය තුළට ආහාර අධිග්‍රහණය කිරීම තමයි මේකේ සිද්ධ වෙන්නේ. සත්ත්ව සදෘශ පෝෂණ ක්‍රමයක අන්තර්ගත ප්‍රධාන පියවර පහ අනුපිළිවෙලින් දක්වන්න හොඳට මතක තියාගන්න. මෙතන අධිග්‍රහණය, ජීර්ණය, අවශෝෂණය, සීකරණය, බැහැර කිරීම නැත්නම් අපි කියනවා පහ කිරීම කියලා. ඔන්න ඊළඟට අධිග්‍රහණය කියන කුමක්ද? සදෘශ පෝෂණයේ පළමු අදියර වන අතර මෙහිදී බුදීම හා භෝජනය වන ක්‍රියාවලිය සිදු වෙනවා. විවිධ සත්ත්ව විශේෂවල ආහාර අධිග්‍රහණ ආකාර වෙනස් වෙන බලපන සාධක මොනවද කියලා අහලා තිනවා. ආහාරය සහ පරිසරය මත පදනම මේගොල්ලන්ගේ සාධක වෙනස් වීම සිද්ධ වෙනවා. අධිග්‍රහණ ආකාර විශේෂ ආහාර අධිග්‍රහණ ආකාර වෙනස් වීම සිද්ධ වෙනවා. ආහාරය පරිසරය දැන් මුහුදක ඉන්න කෙනෙක් කන විහිර වෙන අපි කන්නේ මුහුදක ඉන්න කෙනෙක් අර පෙරාබුදීම සිද්ධ කරන ඒ වගේ දේවල් සිද්ධ කරන්නේ. නමුත් මේ අපි ඒක විදලා කන වගේ දෙයක් නේ කරන්නේ. ඒ වගේ නිසා ආහාරය පරිසරය මත පදනම තමයි සිද්ධ වෙන්නේ. ආහාර ජීර්ණය යන කුමක්ද කියලා ඊළඟට දීලා තිනවා. ප්ලාස්ම පටලය හරහා ජීවීන්ගේ සෛල තුළට ඇතුළු වීමට තරම් ප්‍රමාණවත් කුඩා ආකාරයට ආහාර බිඳදැමීමේ ක්‍රියාවලිය පෙන්වනවා ආහාර ජීර්ණය කියලා. ආහාර ජීර්ණය සිදු වෙති ආකාර දෙක මොනවද කියලා අහලා තිනවා. යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය විදිහට ආහාර ජීර්ණය කියන එක සිද්ධ වෙනවා. යාන්ත්‍රික ජීර්ණය සිදුවන ආකාරය සහ එහි වැදගත්කම කුමක්ද? දත් මගින් හෝ පේශි ක්‍රියාකාරීත්වයෙන් ආහාර කුඩා කොටස් වලට බිඳ දමයි. අමයකින් කාර්යක්ෂම රසායනික ජීර්ණයක් සඳහා පෘෂ්ඨික ක්ෂේත්‍රවලය වැඩි කිරීම සිද්ධ කරනවා. මේ රසායනික ජීර්ණය යන කුමක්ද කියලා අහලා තිනවා. එන්සයිම් මගින් විශාල ආහාර අණු වල ඇති බන්ධන බිඳ දමින් ඒවා කුඩා අණු බවට බිඳ එළීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා රසායනික ජීර්ණය කියලා. අවශෝෂණය කියන ඇබ්සර්පේෂන් කියන එක ඇබ්සර්ප්ෂන් යන කුමක්ද කියලා අහලා තිනවා. ඇබ්සර්ප්ෂන් කියන්නේ ආහාර ජීර්ණය පසු සත්වයන්ගේ සෛල මගින් සරල සීනි ඇමයිනෝ අම්ල වැනි කුඩා අණු ලබා ගැනීම අවධිය අපි හඳුන්වනවා අවශෝෂණය කියලා. යන ස්වීකරණය යන කුමක්ද කියලා අහලා තිනවා. ශරීරයේ විවිධ කෘත්‍ය සඳහා මෙසේ අවශෝෂණය කරන ලද පෝෂක ප්‍රයෝජන ඒ කියන්නේ භාවිත කිරීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා ස්වීකරණය කියලා. පහ කිරීම කියන එක ගාව බහැර කිරීම කියන එක හඳුන්වන්න කියන දීලා තියෙනවා. ජීර්ණය කරන ලද ද්‍රව්‍ය ශරීරයේ ආහාර මාර්ගය ඉවත් කිරීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා බහැර කිරීම කියලා. සතුන්ගේ භෝජන යාන්ත්‍රණ ගත්තොත් එතන සතුන් පෙන්වන භෝජන යාන්ත්‍රණ හතරක් අහලා තිනවා. පෙරාබුදින ෆිල්ටර් ෆීඩර්ස්, ඊළඟට තරල බුදින ෆ්ලුයිඩ් ෆීඩර්ස්, උපස්තර බිඳින සබ්ස්ට්‍රේට් ෆීඩර්ස්, තෝග බිඳින බල්ක් ෆීඩර්ස් කියලා ඔන්න ආකාර හතරක් ගැන අපිට කතා කරන්න තියෙනවා. අද බලන්න ඊට පස්සේ පෙරාබුදින්ගේ ආහාර ලබා ගැනීමේ ක්‍රමවේද සහ ඒ සඳහා වන අනුවර්තන මොනවාද?
අපට ඇති ජලිය මාදෙන් අවලම්බිත ආහාරංශ පෙරා ගැනීම සිද්ධ කරනවා. ඒ සඳහා අල්ලා ගැනීම හෝ උගුල් වැනි විවිධ යාන්ත්‍රණ මේගොල්ලන්ගේ තියෙනවා. අල්ලා ගැනීම සහ උගුල් වැනි යාන්ත්‍රණ මේගොල්ලන්ගේ තියෙනවා. ඊළඟට කාවාටියන් සහ මට්ටියන් පෙරාබදින්නේ කෙසේද? ඔවුන්ගේ ජලක්‍රෝම මතින් ගමන් කරන ජලය ඇති කුඩා ආහාරංශු ජලක්ලෝමවල ඇති පක්ෂම සැලීමගෙන් කුඩා ශ්ලේෂ්මල පටලයක් තුළින් මුඛය දක්වා ඇද ගැනීමෙන් භෝජනය කිරීම සිද්ධ කරනවා. තරල බුදින්නන් යනු කවුද? ඊළඟ ප්‍රශ්නේ 21 වෙනි ප්‍රශ්නේ ජීවී ධාරකයාගේ පෝෂක වලින් සරු තරලය හොඳින් අනුවාදිතම කොටස් භාවිත කරමින් උරා බොන සතුන්ට අපි කියන තරල බුදින්නන් කියලා. තරල බුදින්න සඳහා නිදසුන් හතරක් සහ ඔවුන්ගේ ආහාර දක්වන්න. මදුරුවා ගත්තොත් මදුරුවා මිනිසාගේ රුධිරය උරා බීම සිද්ධ කරනවා. කොඩිත්ත ගත්තොත් ශාකවල ප්ලෝයම විෂය උරාවීම සිද්ධ කරනවා. මීමැස්සා සහ ගුමන කුරුල්ලා ගත්තොත් හමින්බර්ඩ් කියලා අපි හඳුන්වන්නේ. එයා පුෂ්ප වලින් පැණි උරාවීම සිද්ධ කරනවා. උපස්තර බුදින්නක හැසිරීම කෙබඳුද කියලා නිදසුන් දක්වන්න කියලා දීලා ඉන්නවා. මෙම සත්තු තමන්ගේ ආහාර ප්‍රබලය මත හෝ ආහාර ප්‍රභවය තුළ ජීවත් වෙමින් ඒ අනුභව ඒ කියන්නේ කොළ කන්න දලබ දලීෆ් මයින කැටපිලා කියලා කියන ශාක පත්‍ර හෝ මුදු පටක තුළ සිටමින් ඒවා පරිභෝජනය කිරීම සිද්ධ වෙනවා. ඉහඳ පණුව මැගොට්ස් කියන්නේ ෆ්ලයිලර් ලාවා කියලා කියන්නේ ලාවේ සත්ත්ව මලකුණු තුළ ජීවත් වෙමින් ඒවා අනුභව කිරීම සිද්ධ කරනවා. ෆ්ලයි මැගොට්ස්ලා ඉහඳ පණුව සත්ත්ව මලකුණු තුළම ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ උපස්තරයක තමයි ඉන්නේ. තොග බඳුන් බුදින්නන් යනු කවුද? ඔවුන් සතු අනුවර්තන මොනවාද? සාපේක්ෂ විශාල ආහාර කොටස් අනුභව කරන සත්තුන්ට අපි කියනවා තොග බුදින්නන් කියලා. ආහාර ඊරීම හෝ ගොදුර ග්‍රහණය කිරීමට ඔවුන් හනුදත් ග්‍රාහික නකර සහ විෂදල වැනි විවිධ අනුවර්තන තියෙනවා. නිදසුන් විදිහට අපිට බලා ගන්න පුළුවන් මිනිසා ඇතුළේ බොහෝ සත්තු අපිට බලා ගන්න පුළුවන්. ඔන්න පළවෙනි කොටස දෙවෙනි කොටස අවසන් වෙනවා. ඊළඟට සහජීවන සිම්බෝසිස් කියන එක තමයි අහලා තියෙන්නේ. සිම්බෝසිස් සහජීවනය කියන්නේ කොහොමද? එකිනෙකට සමීපව ජීවත් වන වෙනස් විශේෂ දෙයකට අයත් වන ජීවිනත ඇති පාරිසරික සම්බන්ධතාවයක් අපි කියනවා සහජීවනය කියලා. සහජීවනයේ බෙදිහගේ ප්‍රධාන කාණ්ඩ තුන මොනවාද කියලා අහලා තියෙනවා. අන්‍යෝදාරය මිටලිසම් පරපෝෂිතා පැරසිටිසම් සහභෝජිතය කොමර්ෂලිසම් කියලා සහභෝජිතය කියලා ඔන්න ඒ හරියදී කියාගන්න. මේ ආකාර ප්‍රධාන කාණ්ඩ තුනක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අහලා තියෙනවා අන්‍යෝන්‍යාදාරයන් කුමක්ද? නිදසුන් දක්වන්න. වෙනත් විශේෂ දෙකක ජීවින් අතර ඇති සමීප සම්බන්ධතාවයක් අපි හඳුන්වනවා අන්‍යෝන්‍යාදාරය කියලා. මෙහිදී සමාජිකයන් දෙදෙනාටම වාසියක් ලැබෙනවා. නිදසුන් විදිහට රොමාන්ටිකයන්ගේ වශයෙන් ගවයන් වැනි සතුන්ගේ රොමාන්ටිකයන් විදිහට ගවයන් වගේ සතුන්ගේ එළුව ගවයෝ වගේ සතුන්ගේ සහ වේයාගේ ආන්ත්‍රික මාර්ගයෙන් සිට සෙලියුලෝස් ජීර්ණය කරන ශුද්ධ ජීවීන් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟ පරපෝෂිතා පැහැදිලි කරන නිදසුන් පැහැදිලි කරන්න. නිදසුන් දෙන්න. ඔන්න පරපෝෂිතාවය ගැන අහලා තියෙන වෙනස් විශේෂවල අයත් ජීවීන් දෙදෙනෙකු අතර සමීප සම්බන්ධතාවයක් කියලා පරපෝෂිතාවය සලකන්න පුළුවන්. එක් ජීවියෙකු කියන්නේ පරපෝෂිතයාට වාසි සැලසෙන අතර අනෙක් ජීවියට දාරකයාට හානි පැමිණෙනවා. පරපෝෂිත දාරකයා මත හෝ තුල ජීවත් වෙමින් පෝෂක ලබා ගැනීම සිද්ධ කරනවා. උදාහරණ විදිහට පටිපණුවාසා මිනිසා ඊළඟට මිනිසා සහ උකුණාසා මිනිසා අන්න ඒ ටික උදාහරණ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට අහලා තියෙන සහභෝජීත්වය යන කුමද්ද නිදසුනක් දක්වන්න. විවිධ විශේෂවල ජීවීන් දෙදෙනෙකු අතර සම්බන්ධතාවයෙන් මෙහිදී එක් ජීවියකට වාසය සැලසෙන අතර අනෙක් ජීවියට කිසිදු බලපෑමක් වාසියක් හෝ හානියක් සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණ විදිහට දීලා තියෙන නිදසුන් විදිහට තල්මසාගේ දෙයට සවිසින්න වෙලිය නැත්නම් කණ්ඩාවාරකය කියලා අපි හඳුන්වන්නේ මේ මට්ටි වගේ ඉන්නේ. අන්න ඒගොල්ලෝ දෙයට සවිසින්න ඒගොල්ලෝ බලා ගන්න පුළුවන් තල්මසාගේ දෙයට සවිලා ඉන්නේ. ඔන්න දැන් අපිට අන්න ඊළඟ හතරවෙනි කොටස විශාල විශේෂ කොටසට මානව ජීර්ණ පද්ධතිය ව්‍යුහය ස්කෘතියේ කොටසට යන්නේ. බලන්න මානව ආහාර මාර්ගයේ නාලයේ ස්වභාවය කෙබඳුද කියලා තියෙනවා. ඔන්න ඕගොල්ලන්ට යටින් පින්තූරයක් පේන 170ක පිටුවේ ඔයගොල්ලොත් වෙන සම්පත් පොත අරගෙන රිසෝස් පොත අරගෙන බුක් රිසෝස් බුක් එක රෙෆරන්ස් බුක් එක අරගෙන බලන්න. එතන තියෙනවා ආහාර මාර්ගය කොහොමද කියලා බලා ගන්න පුළුවන්. පින්තූරය ඇසුරෙන් තමයි මේක දැන් සාකච්ඡා යන්නේ ඉස්සරහට. මානව ආහාර මාර්ග නාලයේ ස්වභාවය කෙබඳුද? උත්තරේ දීලා තියෙනවා. ඒ දිගු නාලයක් මාර්ගයක් වන අතර ඍජුව බාහිර පරිසරයට සම්බන්ධ වෙනවා. සත්ත්ව සදෘශ පෝෂණයේ පියවර සම්පූර්ණ කිරීමේ හැකියාවක් මේකට තියෙනවා. ඊළඟ මානව ජීර්ණ පද්ධති සමන්විත වෙන ප්‍රධාන කොටස් මොනවාද කියලා අහලා තිනවා. ආහාර මාර්ගය සහ ඒ ආශ්‍රිත ග්‍රන්ථි වලින් තමයි සමන්විත වෙන්නේ. මානව ආහාර මාර්ගයට වෙන අවයව අනුපිළිවෙලින් දක්වන්න කියලා ඔන්න ප්‍රශ්නයක් අහලා තිනවා. ඉස්සෙල්ලා මුඛ කුහර, ඊට පස්සේ ග්‍රසනිකාව, අන්න ශ්‍රෝතේ, ආමාශය, කුඩාන්ත්‍රය, මහාන්ත්‍රය සහ ගුද මාර්ගයේ ගුදේ කියලා ඔන්න ආකාර ආශ්‍රිත ග්‍රන්ථි ටික මේ අවයව ටික අපිට බලා ගන්න පුළුවන්. මානව ආහාර මාර්ග ආශ්‍රිත ග්‍රන්ථි තුන මොනවද කියලා අහලා තිනවා. ක්ලේට ග්‍රන්ථි, අක්මාව, අග්න්‍යාශය වගේ ඒවා ප්‍රධාන ග්‍රන්ථි විදිහට බලා ගන්න පුළුවන්. මුඛ කුහරය සහ ක්‍රේටයේ කෘත්‍ය විදිහට මුඛ කුහරය සමන්විත වන්නේ කුමන ව්‍යුහයන්ගෙන්ද කියලා හදින දිව දත් සහ කේට ග්‍රන්ථි වලින් සමන්විත වෙනවා. මුඛ කුහරය තුළ සිදුවන මූලික ක්‍රියාවලින් මොනවාද කියලා හදින අධිග්‍රහණය සහ ආහාරයේ ජීර්ණය මූලික පියවර සිදු වෙනවා. මේදී යාන්ත්‍රික රසායනික ජීර්ණ ආකාර දෙකම සිද්ධ වෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. මිනිස් මුඛය තුළ දක්නට ලැබෙන දත්තාකාර හතර මොනවාද? ඒවායේ කෘත්‍ය කුමක්ද? කෘන්තක, රදනක, පුරස්චාරක සහ
චාරක කියන දත් ආකාර 4ක් තියෙනවා. මේ කෘත්‍ය ගත්තොත් වෙනස් වෙලා ඇති. මෙම දත් මගින් ආහාර කැපීම, පොඩි කිරීම හා ඇඹරීම කියන කෘත්‍යයන් ටික සිද්ධ කරනවා. දත් මගින් ආහාර යාන්ත්‍රික බිඳහැරීමේ වාසි මොනවාද කියලා අහලා තිනවා. ආහාර ගිලීම පාසු කිරීම සහ රසායනික ජීර්ණය සඳහා ආහාර පෘෂ්ටික ක්ෂේත්‍ර ඵලය වැඩි කිරීම. අර දැන් එක කැපවලවසේ පොඩි පොඩි කැලි කැඩ විදිහට නේ තියෙන්නේ පෘෂ්ටික ක්ෂේත්‍ර ඵලය. එතකොට වැඩි කරන ආහාර ගිලීම පාසු කිරීම සහ රසායනික ජීර්ණය සඳහා ආහාරයේ පෘෂ්ටික ක්ෂේත්‍ර ඵලය වැඩි කිරීම සිද්ධ වෙනවා. හරිද? ඊට පස්සේ බලන්න මුඛ කුහරයේ කේටේ ශ්‍රාවය වන්නේ කෙසේද? ඒ උත්තේජන වන ආකාරය දක්වන්න කියලා අහලා තියෙනවා. කේට ග්‍රන්ථිය වල ඇති ප්‍රනාල ඔස්සේ තමයි මේකට මුඛ කුහරයේ කේටේ ශ්‍රාවය වෙන්නේ. ආහාර මුඛයට ඇතුළු වූ විට ස්නායු ප්‍රතික්‍රියාවක් මගින්ද ආහාර ඇතුළු වීමට පෙර ආහාර දැකීම ඒ ගන්ධය වැනි උත්තේජන මගින්ද කීට ශ්‍රාවය උත්තේජනය වෙනවා. කේටේ යඩමු සංඝටක මොනවද කියලා අහලා තියෙනවා. ජලයේ කේට ඇමරේස් එන්සයිමේ ඊළඟට ශ්ලේෂ්ම විදිහට ලවණ සෛල් සහ ලිහිසි ග්ලයිකෝප්‍රෝටීනයක් වන මියුසින් සහ මිසින් සහිත දුෂ්‍රාවි මිශ්‍රණයක් විදිහට අපිට කේටේ දකින්න. තව තියෙනවා ඒතකොට ස්වරක්ෂක සහ ත්‍රිසුද්ධ දිවි සංඝටක වගේ දේවල් මේක අඩංගු වෙනවා. කේටේ අඩංගු එක එක් සංඝටකේ කෘත්‍යයන් පැහැදිලි කරන්න ඕන දීලා තියෙනවා. කේටය තියෙනවා අපි දන්නවා කේටාමයිලේස් ජලයේ ශ්‍රේෂ්ඨ වන ප්‍රතිසුද්ධ ජීවි ද්‍රව්‍ය ස්වරක්ෂක වගේ දේවල් තියෙනවා. කේටාමයිලේස් ගත්තොත් එම් පිෂ්ඨය වැනි පොලිසැකරයිඩ් කුඩා පොලිසැකරයිඩ් ඩයිසැකරයිඩ් මොලටොස් බවට රසායනිකව ජීර්ණය කිරීම සිදු කරනවා. ජලය ගත්තොත් එහෙම රසායනික ජීර්ණය සඳහා ආහාර ද්‍රවීකරණය කිරීම සිදු කරනවා. ජලීය මාධ්‍යයක් සපයන රස ප්‍රතිග්‍රහණයට ආධාර කිරීම සිද්ධ වෙනවා. ශ්ලේෂ්මල ගතොත් එහෙම ආහාර ස්නේහයෙන් ලීසිකර ගිලීම පාසු කරනවා. මුඛය පිරිසිදු කරනවා. මුඛාස්තනය සීරීම් වලින් ආරක්ෂා කරනවා. ප්‍රතිසුද්ධ ජීවී ද්‍රව්‍යයේ ඉම්යුනෝග්ලොබින් සහ ලයිසෝසෝම් මුඛයට ඇතුළු වන බැක්ටීරියාන්ට එරෙහිව ක්‍රියා කර ආරක්ෂා සපයනවා. ස්වආරක්ෂක මුඛයේ ඇති අම්ල උදාසීන කිරීමකින් දත් දිරා යාම ඇති අම්ල උදාසීන කිරීමකින් ස්වආරක්ෂක කෘත්‍යයක් විදිහට මුඛයේ ඇති අම්ල උදාසීන කිරීමකින් දත් දිරා යාම වළක්වනවා. ඊළඟට බලන්න දිවයේ විවේසා ඒ කෘත්‍ය මොනවද කියලා අහලා තිනවා. දිව කංකාල පේශි වලින් සමන්විත වෙනවා. ආහාර කේටේ සමග මිශ්‍ර කිරීමට ආහාර ගුලි බෝල් සෑදීමට ගිලීම් පාසු කිරීම නිසා ආහාර ගුලි මුඛ කුහරයේ අපර කොටසක් ග්‍රසනිකාවට තල්ලු කිරීමට උදව් වෙනවා. මේ දිව මේක කංකාල පේශි වලින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. ඔන්න විදිහට මේ කොටස බලා ගන්න පුළුවන්. ඊළඟට අපි යන් ග්‍රසනිකාව කියන කොටසට ග්‍රසනිකාව ගත්තොත් එහෙම ග්‍රසනිකාව කුමක්ද කියලා අහලා තිනවා. ශ්වසන පද්ධතිය සහ ආහාර මාර්ගයේ පොදු මාර්ගයක් විදිහට බලා ගන්න පුළුවන්. ඒ අනුශ්‍රෝතයට සම්බන්ධ වෙනවා. අනුශ්‍රෝතය ගත්තොත් එහෙම අනුශ්‍රෝතය පිහිටීම සහ පේශි සැකස්ම විස්තර කරන්න ඕන ප්‍රශ්න තියෙනවා. අනුශ්‍රෝතය පිහිටීම සහ පේශි සැකස්ම විස්තර කරන්න. ග්‍රසනිකාව ආමාශය සම්බන්ධ කරන උරස් කුහරය තුළ පිහිටි දිගු නාලයක් විදිහට තමයි දකින්න පුළුවන්. ඒ බිත්ති ඉහළම කොටසේ කංකාල පේශි ගිලීමේ ක්‍රියාවලිය දායක වන එක ඇති අතර ඉතිරි ප්‍රදේශ පුරා සිනිඳු පේශි පිහිටනවා. මොකද්ද ග්‍රසනිකාව ආමාශය සම්බන්ධ කරන උරස් කුහරය තුළ පිහිටි දිගු නාලයක්. එතකොට ඒකේ බිත්ති ඉහළම කොටසේ කංකාල පේශි ඇති අතර ඉතිරි ප්‍රදේශ පුරා සිනිඳු පේශි තියෙනවා. මේ කංකාල පේශි වලින් ගිලීමේ ක්‍රියාවලියට දායක වෙනවා. ඊළඟට ක්‍රමකොංචන යන කුමක්ද? එහි කාර්ය කුමක්ද? අන්නශෝතයේ සිනිඳු පේශි වලින් මාරුවෙන් මාරු සිදුවන රිද්මයානුකූල සංකෝචනය හා ඉහිල්වීමේ තරංගයක් අපි හඳුන්වනවා ක්‍රමකොංචන තරංග කියලා. එතන මේ මගින් ආහාර ගුලිය අන්නශෝතයේ දිගේ පහළට ආමාශය දෙසට තල්ලු කිරීම සිද්ධ වෙනවා. ඔන්න ඊළඟට අපි ආමාශයේ ව්‍යුහය ජීර්ණය සහ කෘත්‍යයන් කියන කොටස බලන්න. ආමාශයේ හැඩය පිහිටීම සහ එහි බිත්තියේ විශේෂතා මොනවාද කියලා උන් අහලා තියෙනවා. උදර කුහරයේ වේ ජේ හැඩති විස්තෘත පැසක. ඒ අභ්‍යන්තර පෘෂ්ඨයේ විශාල වශයෙන් නැමී සංවලිත වී ඇති අතර ආමාශය බිත්තිය අධික ලෙස ඇදෙන සුළු කියලා ආමාශය බිත්තිය අධික ලෙස ඇදෙන සුළු ස්වභාවයක් තියෙනවා. එහි ඇති අතර කුහර ආමාශය ග්‍රන්ථි කරා යොමුව තියෙනවා. මේ කුහර ආමාශය ග්‍රන්ථි කරා යොමු වෙලා තියෙනවා. අපි දැන් ග්‍රන්ථි ගැන කතා කරනවානේ. ආමාශය කෙළවර පිහිටි වක්‍ර පිදාන දෙක සහ ඒවායේ කෘත්‍ය මොනවාද? හෘදාසන වක්‍ර පිදානය, අගලාර වක්‍ර පිදානය කියලා කොටස් දෙකක් තියෙනවා. බලමු හෘදාසන වක්‍ර පිදානය ගත්තොත් අන්නශෝතය ආමාශය අතර සංදිය තමයි තියෙන්නේ. අලාර වක්‍ර පිදානය ගත්තොත් ආමාශය සහ කුඩාන්ත්‍රය ක්ලෝම ග්‍රහණිය අතර සංදිය තියෙනවා. ඊළඟට කෘත්‍ය ගතොත් වෘත්තාකාර සිනිඳු පේශීන් සෑදී ඇති මේවා ආමාශය හරහා ද්‍රව්‍ය ගමනාගමනය යාමනය කිරීම සිද්ධ වෙනවා. ඊළඟට 47 වෙනි ප්‍රශ්නේ බලන්න ආමාශය ග්‍රන්ථි වලින් අඩංගු ප්‍රධාන සෛල වර්ග තුන මොනවාද කියලා අහලා තිනවා. ඒ වයින් ශ්‍රාවය වෙන ද්‍රව්‍ය මොනවාද කියලා අහලා තිනවා. බලන්න ශ්‍රේෂ්මල සෛල ගත්තොත් එහෙම ශ්‍රේෂ්මල ශ්‍රාවය කිරීම සිද්ධ වෙනවා. ප්‍රධාන සෛල ගත්තොත් පෙප්සිනෝජන් අක්‍රීය එන්සයිම ශ්‍රාවය කිරීම සිද්ධ වෙනවා. පෙප්සිනෝජන් කියන්නේ අක්‍රීය එන්සයිම් එකක් කියලා අපි මෙතනින් මතක තියාගන්න ඕන. පාර්ශික සෛල ගත්තොත් හයිඩ්‍රජන් H+ සහ ක්ලෝරයිඩ් අයන වෙන වෙනම ආමාශය කුහරයේ ශ්‍රාවය කරම සිද්ධ කරනවා. ඒකෙදි HCl හැදෙනවා. ඊළඟට ආමාශයක තුල HCl හැදෙන්නේ කෙසේද? එහි කාර්යයන් මොනවාද කියලා උන් අහලා තියෙනවා. පාර්ශික සෛලමයින් H+ සහ Cl- අයන වෙන වෙනම ශ්‍රාවය කර ආමාශය කුහරය තුලදී HCl සාදීම සිද්ධ වෙනවා. ඒ අක්‍රීය පෙප්සිනෝජන් සක්‍රීය පෙප්සින් බවට හරවන අතර විශිෂ්ට නොවන ආරක්ෂාවක් ලෙස ශුද්ධ ජීවි විනාශ කිරීම සිද්ධ කරනවා. ආමාශය ප්‍රෝටීන් රසායනික ජීර්ණය ආරම්භ වන ආකාරය පැහැදිලි කරන්න කියලා උන 49 වෙනි ප්‍රශ්නේ දීලා තිනවා. HCl මගින් අක්‍රීය පෙප්සිනෝජන් සක්‍රීය පෙප්සින් බවට සක්‍රිය කිරීම සිද්ධ වෙනවා. මේ සක්‍රීය පෙප්සින් ඉදිරි පෙප්සිනෝජන් අනුද සක්‍රිය කිරීම සිද්ධ වෙනවා. ස්වයං උත්ප්‍රේරණය කියලා අපි මේකට හඳුන්වනවා. පසු පෙප්සින් මගින් ආහාර ඇති ප්‍රෝටීන
කුඩා පොලිපෙප්ටයිඩ් බවට ජල විච්ඡේදනය වීම සිද්ධ වෙනවා. ඊළඟට අහලා තියෙන ආමලසය යන කුමක්ද? ඒ සෑදෙන්නේ කෙසේද? ආමාශය පිළිසංකෝචන ඉහිල්වීම ශ්‍රේණියක් මගින් සිදුවන මත්ගෑමේ ක්‍රියාවලින් ආහාර ආමාශය සමග හොඳින් මිශ්‍ර වෙනවා. මෙසේ සාදා ගන්න අර්ධව ජීර්ණ වූ අර්ධ ඝන ආම්ලික ආහාර ස්කන්ධය අපි හඳුන්වනවා ආමලසය කියලා. මොකද්ද? ආමාශය පිළිසංකෝචනය හා ඉහිල්වීමේ ශ්‍රේණිය මගින් සිදුවන මත්ගෑමේ ක්‍රියාවලින් ආහාර ආමාශය සමග හොඳින් මිශ්‍ර වෙනවා. මෙසේ සාදා ගන්න අර්ධව ජීර්ණ වූ අර්ධ ඝන ආම්ලික ආහාර ස්කන්ධය අපි හඳුන්වනවා ආමලසය කියලා. ඊළඟට 51 වෙනි ප්‍රශ්නේ හදිනවා ආමාශය බිත්ති HCl සහ පෙප්සින් මගින් ස්වයං ජීර්ණ වෙමින් ආරක්ෂා වී පවතින්නේ කෙසේද කියලා. එන්සයිම් අක්‍රියාකන් පෙප්සිනෝජන් ලෙස ස්‍රාවීම සිද්ධ වෙනවා. අපි කියවනේ අක්‍රිය එන්සයිමයක් විදිහට තියෙනවා කියලා. ආමාශය ග්‍රන්ථි වලින් ශ්‍රේෂ්ඨම ශ්‍රාවය කර ආරක්ෂිත වාදකයක් සෑදීම සිද්ධ කරනවා. මේකෙදි සෑම දින 3කට වරක්ම සෛල විභාජන නව අපිච්ච සෛල ස්තර එකතු කර හානි වූ සෛල ප්‍රතිස්ථාපනය කිරීම සිද්ධ වෙනවා. ඔන්න ඔය විදිහට අපිට ඒක බලා ගන්න පුළුවන් ආමාශය ව්‍යුහය සහ ඒ වගේ දේවල්. බලමු ඊළඟ කෘත්‍ය දේවල් ටික. කෘත්‍ය 7ක් තොන්න දීලා තියෙනවා. බලන්න කෘත්‍යයන් ටික මොනවද දීලා තියෙන්නේ කියලා. පළවෙනි කෘත්‍ය තමයි ආමාශය ප්‍රධාන කෘත්‍යයන් 7ක් ලැයිස්තුගත කරන්න. පළවෙනි එක අධික සංවලිත හැදෙන සුළු බව නිසා తాවකාලික ආහාර ගබඩාවක් ලෙස ක්‍රියා කරනවා. මත්ගෑමී ක්‍රියාවල මගින් ආහාර යාන්ත්‍රිකව ජීර්ණය කිරීම සිද්ධ වෙනවා. පෙප්සින් මගින් ප්‍රෝටීන රසායනික ජීර්ණය ආරම්භය පොලිපෙප්ටයිඩ් වලට පත් කිරීම සිද්ධ වෙනවා. ඊළඟ ජලය මත්සාර සමහර ಔಷಧ වර්ග අවශෝෂණය කිරීම සිද්ධ වෙනවා. HCl මගින් ශුද්ධ ජීවීන් විනාශ කර විශිෂ්ට වන ආරක්ෂාවක් දීම සිද්ධ වෙනවා. අලාර වක්‍ර විධානය ඔස්සේ ආම්ලසය කුඩා ප්‍රමාණය විදමින් පිටතට තල්ලු කිරීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ආමාශය ජීර්ණ ක්‍රියාවලිය යාමනය කරන ගැස්ට්‍රින් හෝමෝන කියන එක ශ්‍රාවය කිරීම සිද්ධ වෙනවා. මේ විදිහට ආමාශය කොටස අවසන් වෙනවා. ඊළඟට අපි කුඩාන්ත්‍රයේ කොටසට කුඩාන්ත්‍ර ස්මෝල් ඉන්ටෙස්ටීන් කියන එක ගැන තමයි කතා කරන්නේ. කුඩාන්ත්‍රය යන කුමක්ද? එහි ප්‍රධාන කොටස් තුන මොනවාද? ආහාර මාර්ගයේ දීර්ඝතම අවයව විදිහට අපිට කුඩාන්ත්‍රය දකින්න පුළුවන්. මේකේ තියෙනවා ග්‍රහණීය ශුන්‍යාත ශේෂාන්ත්‍රය කියලා කොටස් කීපයක්. ග්‍රහණීය ගත්තොත් එහෙම ඩියුඩනම් එක ගත්තොත් එහෙම අග්නාශයක හිස වටයිදී 100දී චක්‍රීය අවිදුර කොටස විදිහට අපි ග්‍රහණීය දකින්න පුළුවන්. ශුන්‍යාන්ත්‍රකයේ විදිහට කුඩාන්ත්‍රයේ මැද කොටස දකින්න පුළුවන්. ශේෂාන්ත්‍රය ගත්තොත් කුඩාන්ත්‍රයේ අවසාන කොටස විදිහට ශේෂාන්ත්‍රකයේ දකින්න පුළුවන්. ඊළඟ කුඩාන්ත්‍රයේ ජීර්ණය සහ අවශෝෂණය ප්‍රධාන වශයෙන් සිදුවන ප්‍රදේශ වෙන් කර දක්වන්න කියලා දීලා තිනවා. ජීර්ණයේ වැඩි කොටසක් ග්‍රහණීය තුලදී අවසන් වන අතර පෝෂක අවශෝෂණය ප්‍රධාන වශයෙන් ශුන්‍යාන්තය හා ශේෂාන්ත්‍රය තුලදී තමයි සිද්ධ වෙන්නේ. කුඩාන්ත්‍රය තුල ලැබෙන ශ්‍රාවයන් මොනවද කියලා අහලා තිනවා. ආන්තරික බිත්තිය ග්‍රන්ථි වලින් ශ්‍රාවය කියන එක ආන්තරික විෂය කියන ඒවා ශ්‍රාවය වෙනවා. ආන්තරික බිත්තිය ග්‍රන්ථි වල ශ්‍රාවයන් එනවා. ඒ කියන්නේ අපි ආන්තරික විෂය කියලා හඳුන්වන එක ශ්‍රාවය වෙනවා. ඊළඟට අග්න්‍යාශය විෂය සහ අග්මාවේ ලැබෙන පිත ශ්‍රාවය වෙනවා. කුඩා අන්ත්‍රය අපිච්චදී ආන්ත්‍රික ග්‍රන්ථි වලින් ශ්‍රාවය කරන එන්සයිම් මොනවද කියලා අහලා තියෙනවා. බලන්න මොනවද දීලා තින්නේ කියලා. ඩයිසැකරයිඩ්, ඩයිපෙප්ටිඩේස, කාබොක්සිපෙප්ටිඩේස, අමයිනෝපෙප්ටිඩේස, නියුක්ලියෝටයිඩේස, නියුක්ලියෝසයිඩේස, ෆොස්ෆටේස වගේ ඒවා කුඩා අන්ත්‍රය අපිච්චදී ආන්ත්‍රික ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරන එන්සයිම් විදිහට බලා ගන්න පුළුවන්. මේකේ බලන්න වරහ නැතුව එනවා. මින් සමහරක් කුහරයට ශ්‍රාවය වන අතර සමහරක් අපිච්චද මත පිට බැඳී පවතී කියලා ඔන්න වරහ නැතුව දීලා තියෙනවා. ඒක අර අත්‍යවශ්‍ය දෙයක් නේ මතක තියාගන්න. ග්‍රහණීය මගින් ශ්‍රාවය කරන ප්‍රධාන හෝමෝන මොනවද? ඒවයි කෘත්‍ය මොනවද කියලා අහලා තියෙනවා. ඊළඟට කොලිසිස්ටෝකයින් CCK කියලා අපි හඳුන්වනවා. ඒකෙදි සික්‍රටින් කියන හෝමෝන දෙක ශ්‍රාවය වෙනවා. එතකොට ඒ කෘත්‍යයේ මේ වගේ ආග්නාශය විශේෂ පිත නිදාස් කිරීම උත්තේජනය කිරීම සිද්ධ වෙනවා. අග්නේශය විශේෂ අගඩංගු සංඝටන මොනවද කියලා අහලා තිනවා. පයිකාබනේට අයන ට්‍රිප්සින්, කයිමොට්‍රිප්සින්, අග්නේසික ඇමයිලේස්, ඊළඟ අග්නේසික කාබොක්සිපේප්ටේස්, අග්නේසික නියුක්ලියස් සහ අග්නේසික ලයිපේස් කියන ඒවා අග්නේශය විශේෂ අඩංගු වෙනවා. පයිකාබනේට අයන ට්‍රිප්සින්, කයිමොට්‍රිප්සින්, අග්නේසික ඇමයිලේස්, අග්නේසික කාබොක්සිපේප්ටේස්, අග්නේසික නියුක්ලියස් සහ අග්නේසික ලයිපේස් කියන ඒවා අඩංගු වෙනවා. පිත නිපදවන්නේ සහ ගබඩාකරණය කොහෙද? ඉහති වැදගත් සංඝටකයේ කුමක්ද? අක්මා මගින් නිපදන අතර ග්‍රහණින් නිදහස් කරන තෙක් පිත්තාශය තුල ගබඩා කරන තමයි ගබඩා වීම තමයි සිද්ධ වෙන්නේ. එහි පිත් ලවණ අඩංගු වෙනවා. වැදගත් සංඝටකයක් විදිහට පිතේ පිත් ලවණ කියන එක අඩංගු වෙනවා. මේ තෛරෝධකරණය යන කුමක්ද? එහි වැදගත්කම කුමක්ද? පිත් ලවණ මගින් විශාල මේද පාටල කුඩා මේද බිඳි බඩ පත් කිරීමේ යාන්ත්‍රික ක්‍රියාවලිය අපි කියනවා මේද තෛරෝධකරණය කියලා. එමගින් මේ ජීර්ණය සහ අවශෝෂණය පහසු කිරීම සිද්ධ වෙනවා. බලන්න ඊළඟ දින කුඩාන්ත්‍රයේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වෙන පියවර රසායනික සමීකරණ ආකාරයෙන් දක්වන්න කියලා දීලා තිනවා. ඔන්න කුඩාන්ත්‍රය තුල සිදුවෙන එක ඔයගොල්ලෝ යට තිනවා මේ ඒක පොඩ්ඩක් බලාගන්න. මේ එතන පල්ලෙහා තියෙන එක කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වෙන ආකාරය පොලිසැකරයිඩ් ඩයිසැකරයිඩ් කියන දෙක. පොලිසැකරයිඩ් ගත්තොත් එහෙනම් අග්නේසික ඇමයිලේස විදිහට ඩයිසැකරයිඩ් හදනවා. ඩයිසැකරයිඩ් ඩයිසැකරඩේස විදිහට මොනොසැකරයිඩ් හදනවා. හරිද? ඒ ටික මතක තියාගන්න. ඊළඟ 62 වෙනි ප්‍රශ්නේ බලන්න. කුඩාන්ත්‍රය තුළ ප්‍රෝටීන් ජීර්ණය වන සමස්ත පියවර දක්වන්න. ට්‍රිප්සින් හා කයිමොට්‍රිප්සින් මගින් කුඩා පොලිපෙප්ටයිඩ් වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා.
ඊට පස්සේ අග්නාශය කාබොක්සි පෙප්ටේස් මගින් වඩාත් කුඩා පොඩි පෙප්ටයිඩ් කුඩා පෙප්ටයිඩ් වලට පත් කරනවා. ආන්ත්‍රික අපිච්ඡදයේ ප්‍රෝටියේස ප්‍රෝටියෝස ඩයිපෙප්ටිඩේස කාබොක්සි පෙප්ටේස ඇමයිනෝ පෙප්ටේස මගින් කුඩා පෙප්ටයිඩ් පොලිපෙප්ටයිඩ් ඒවා අමයිනෝ අම්ල වලට පත් කිරීම සිද්ධ වෙනවා. කුඩාන්ත්‍රය තුළ මේද ජීරණය ඔයාලන් ඊළඟ මේද ජීරණය කියන එක ගත්තොත් මේදේ ගත්තොත් එහෙම මොකද්ද බලන්න මේද ජීරණය ගත්තොත් මේදේ ගත්තොත් එහෙම අග්නාශික ලයිපේස් මගින් අග්ලයිසරෝල් මේද අම්ල සහ මොනොග්ලිසරයිඩ් විදිහට ඒක හදනවා. ජීර්ණය වන ආකාරය ඔන්න බලා ගන්න පුළුවන්. කුඩාන්ත්‍රය තුළ නියුක්ලියික් අම්ල DNA සහ RNA ජීර්ණය වන ආකාරය පියවරෙන් පියවර දක්වන්න කියලා දීලා තියෙනවා. බලන්න DNA සහ RNA ගත්තොත් එහෙම අග්නාශික නියුක්ලියස් මගින් නියුක්ලියෝටයිඩ් බවට පත් කරනවා. ඒ හදන නියුක්ලියෝටයිඩේස නියුක්ලියෝසයිඩේස හා ෆොස්ෆේටේස වගේ මගින් නයිට්‍රජන් බස්ම සහ සීනි ෆොස්ෆේට් වලට සංශ්ලේෂණය වෙනවා. මේ ජීර්ණය වෙනවා. ඊළඟට බලන්න කුඩාන්ත්‍රය තුළ අවශෝෂණය කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඵලදායි අවශෝෂණය සඳහා කුඩාන්ත්‍රයේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵල වැඩි කර ඇති ව්‍යුහමය විකරණ තුන මොනවාද කියලා අහලා තිනවා. ඝන ස්ථිර වෘත්තාකාර නෙමම් තිනවා. අඟුලිකා පිටන ශුද්‍ර අඟුලිකා පිටන. ඝන අඟුලිකා ගත්තොත් එහෙනම් අන්ත්‍රබිත්තියේ ඇති කුඩා ඇඟිලි බඳු නෙරුම් වලට කියනවා අඟුලිකා කියලා. ශුද්‍ර අඟුලිකා ගත්තොත් එහෙම අඟුලිකා වල අපිච්ඡද සෛල වල ඇති අන්ත්‍ර කුහර නිරාවරණය වූ ඇඟිලි වැනි අන්වීක්ෂණ මේ බුරුසු ධාරයක් ලෙස හඳුන්වනවා කියලාත් අපි මතක තියාගන්න ඕන. බුරුසු ධාරය කියලාත් හඳුන්වනවා ඔය කොටස. ඊට පස්සේ අපිච්ච දෙහර විවිධ පෝෂණ පරිවහන අවශෝෂණයේ යාන්ත්‍ර මොනවද කියලා අහලා තියෙනවා. ප්‍රොක්ටෝස් ගත්තොත් එහෙනම් පාසු කළ විසරණය මගින් තමයි මේකට අපිච්ච දෙහර හා පරිවහණයම සිද්ධ වෙනවා. ඇමයිනෝ අම්ල ගත්තොත් කුඩා පෙප්ටයිඩ් විටමින් සහ බොහෝ ග්ලූකෝස් අපිච්ච තුරට සක්‍රිය පරිවහණය මගින් වෙන එක සිද්ධ වෙනවා. ඊළඟ යාකෘති ප්‍රතිහාර ශිරාව සෑදෙන්නේ කෙසේද? එහි කාර්ය කුමක්ද කියලා අහලා තිනවා. අංගුලිකා තුල ඇති රුධිර කේශ නාලිකා එකට එකතු වී අபிසාර වී යාකෘතික ප්‍රතිහාර ශිරාව සාධනය මගින් අවශෝෂිත පෝෂක සුජුවම මා වෙත රැගෙන යාම සිද්ධ වෙනවා. ඊළඟට බලන්න මේද ජීර්ණ ඵල 68 වෙනි ප්‍රශ්නේ මේද ජීර්ණ ඵල මේද අම්ල සහ මොනොග්ලිසරයිඩ් අවශෝෂණය වෙන සුවිශේෂී මාර්ගය විස්තර කරන්න කියලා දීලා තියෙනවා. මේද අම්ල සහ ග්ලුකොසයිඩ් ශුද්ධ අංගුලිකා හර අපිච්ච සෛල තුලට ඇතුළු වීම සිද්ධ වෙනවා. සෛල තුලදී වන ඇත ට්‍රයිග්ලිසරයිඩ් බවට පත් වෙනවා. ඊළඟට මෙම ට්‍රයිග්ලිසරයිඩ් කෛල මයික්‍රෝන නම් ජලයේ ද්‍රව කුඩා ගෝලිකාවට අන්තර්ගත වෙනවා. කෛල මයික්‍රෝන අංගුලිකාවේ ඇති පයිලොස් නාලිකාවට පරිවහනය කර වසා හරහා රුධිර වාහිනියට ඇතුළු වී දේහ පුරා සංසරණය වීම සිද්ධ වෙනවා. මොන බලන්න 69 වෙනි ප්‍රශ්නේ කුඩාන්ත්‍රය තුලදී ජල ප්‍රතිඅවශෝෂ සිදුවන්නේ කෙසේද කියලා අහලා තිනවා. සිරුරට බාහිරින් ගන්නා ජල ලීටර් 2ක් සහ ජීර්ණ යුෂ මගින් එකතු වන ජල ලීටර් 7ක් ඇතුළු සමස්ත ජලයෙන් වැඩි කොටසක් ආශ්‍රිතී මගින් නැවත අවශෝෂණය කර ගැනීම සිද්ධ වෙනවා. ඊළඟ බලන්න 10 වෙනි කොටස දැන් අපි යන්නේ මහාන්ත්‍රයේ කොටසට. මහාන්ත්‍රය සහ ඒ කෘත්‍යයන් ගැන තමයි මේ දැන් කතා කරන්න යන්නේ. මහාන්ත්‍රය ආයත් වෙන ප්‍රධාන ප්‍රදේශ තුන මොනවාද කියලා අහලා තිනවා. ප්‍රදේශ විදිහට මහාන්ත්‍රකයේ උණ්ඩුකය සහ ගුද මාර්ගය විදිහට බලා ගන්න පුළුවන්. මහාන්ත්‍රකයේ විදිහට කෝලන් ගත්තොත් එහෙම අවිදුර කොටසක් විදිහට තමයි දකින්න පුළුවන්. ඉන්නේ උණ්ඩුකය ගත්තොත් කුඩා පැසක් බඳු කොටසක් විදිහට තමයි දකින්න වෙන්නේ. ගුද මාර්ගයේ තියෙනවා. ඊට කුඩා අන්ත්‍රයමත් මහාන්ත්‍රය සම්බන්ධ වෙන සංධියේ ස්වභාවය කෙබඳුද කියලා අහලා තිනවා. ඒ T හැඩි සංධියක්. එහි එක් බාහුවක් මහාන්ත්‍රකයේ වන අතර අනික් බාහුව උණ්ඩුකයේ විදිහට තමයි තියෙන්නේ. උණ්ඩුකයේ කියලා උණ්ඩුක පුච්චින ඇඟිල්ලක් යන එරුමක් පිහිටනවා. උණ්ඩුකයේ ප්‍රධාන කාර්යයන් මොන කුමක්ද? ඒ වඩාත්ම වැදගත් වන්නේ කුමන සතුන්ටද කියලා අහලා තිනවා. ජීර්ණය නොවූ ශුද්‍ර ජීවීන් මගින් පැසවීම සිදු කරනවා. විශාල වශයෙන් ශාක ද්‍රව්‍ය හට ගන්න ශාක භක්ෂක සත්වයන්ට මීතා වැදගත් වෙනවා. මහාන්ත්‍රකයේ ප්‍රධාන කෘත්‍යයන් මොනවද කියලා ඊළඟට අහලා තිනවා. ජලය ප්‍රතිඅවශෝෂණය කර සම්පූර්ණ කිරීම සිද්ධ වෙනවා. ඊට ශුද්ධ ජීවි ආධාරයෙන් සමහර විටමින් B සංකීර්ණ විටමින් K සහ ෆෝලික් අම්ල සංශ්ලේෂණය සිද්ධ වෙනවා. තන්තු එනි ජීර්ණ නොවූ ද්‍රව්‍යවල මල්ල සැදින් සහ ක්‍රමාකොංචන මගින් ඒවා තල්ලු කිරීම සිද්ධ වෙනවා. බලමු අපි මෙතන මේ රූප සටහන් පොඩ්ඩක් ආයියා මෙතන බලා ගන්න මේ මහාන්ත්‍රයේ කුඩාන්ත්‍රයේ කොටස් දෙක දැන් බලා ගන්නවා. මේ කොළ පාටින් තියෙන මහාන්ත්‍රයේ කොටස කුඩාන්ත්‍රයේ කොටසට තැඹිලි පාටින් දිග එකක් විදිහට පේනවා. ඊළඟ බලන්න කුද මාර්ගයේ සහ ගුදේ කෘත්‍ය කුමක්ද? මල පහ කිරීමෙන් පාලනය කරන්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් තියෙනවා. කුද මාර්ගයේ සහ ගුදේ කෘත්‍ය කුමක්ද? මල පහ කිරීමෙන් පාලනය කරන්නේ කෙසේද කියලා බලන්න. බැහැර කරන තෙක් මල తాවකාලික ගබඩා කිරීම සිද්ධ කරනවා. ගුද මාර්ගය සහ ගුදේ අතර පවතින වක්‍ර පිදාන දෙක මගින් මල පිටේම යාවනය කරනවා. මහාන්ත්‍රයේ පිදුවන ප්‍රබල සංකෝචනය මගින් මල පහ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වීම සිද්ධ වෙනවා. ඊළඟට ආශ්‍රිත ග්‍රන්ථි ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මේකේදී අග්න්‍යාශය ඊළඟට අක්මාව ඒ කොටස් ටික ගැන කතා කරන්න තියෙනවා. බලන්න අග්න්‍යාශය පීඩීම සහ බාහිර ව්‍යුහය විස්තර කරන්න කියලා දීලා තිනවා. ඒ ලාලු පැහැති ග්‍රන්ථියකි පළ රිසක් දේහෙන් සහ පටු වලිගකින් සමන්විත වෙනවා. හිස් කොටස ග්‍රහණීය වක්‍රය තුල පිහිටනවා. මේක 100 ඇති කොටසක්. ඊළඟට අග්න්‍යාශය මිශ්‍ර ග්‍රන්ථිය
මිශ්‍ර ග්‍රන්ථිය බාහිර සර්ගය අන්තර්සර්ගී ලෙස හඳුන්වන්නේ ඇයි කියලා අහලා තියෙනවා. එය ප්‍රනාල සහිතව ජීර්ණ එන්සයිම් ශ්‍රාවය කරන බහිරාසර්ගී කොටසකින් මෙන්ම ප්‍රනාල රහිතව හෝමෝන් ඍජුවම රුධිරයට මුදාගෙන අන්තරාසර්ගී කොටසකින් සමන්විත වෙනවා. අග්නාශයේ බහිරාසර්ගී කොටස පටක ව්‍යුහ සහ ප්‍රනාල පද්ධති විස්තර කරන්න කියලා අහලා තිනවා. ඒ අනුකණ්ඩිකා විශාල සංඛ්‍යාවකින් යුක්ත වෙනවා. ඒවයි බිත්ති ශ්‍රාවී ශෛල සහිත කුඩා බදරිකා වලින් සෑදිලා තියෙනවා. මේ බැහැර වෙන කුඩා ප්‍රනාල එකතු වී අග්න්‍යාසික ප්‍රනාලය සාදනවා. එය පිත්ත ප්‍රනාලය සමග සම්බන්ධ වෙලා යාකෘත් අග්න්‍යාසික ප්‍රනාලය සාදමින් ග්‍රහණීය මධ්‍ය ලක්ෂයට විවෘත වෙනවා. ඊළඟ 7-8 වෙනි ප්‍රශ්නේ බලන්න අග්න්‍යාසික විෂය අඩංගු ප්‍රෝටීන ජීර්ණ එන්සයිම ක්‍රියාකාර මොනවාද? ඒවා සක්‍රිය වන්නේ කොහේද කියලා අහලා තියෙනවා. ට්‍රිප්සිනෝජන් සහ කයිම ට්‍රිප්සිනෝජන් මේවා ග්‍රහණීය කුහරයට ශ්‍රාවීමත් සමග සක්‍රිය ට්‍රිප්සින් හා කයිම ට්‍රිප්සින් බවට පරිවර්තන වීම සිද්ධ වෙනවා. ඊළඟ බලන්න 79 වෙනි ප්‍රශ්නේ අග්න්‍යාසික අන්තරාසර්ගී කොටස හඳුන්වන නම කුමක්ද? එයින් ශ්‍රාවන හෝමෝන සහ කෘත්‍ය දක්වන්න කියලා අහලා තියෙනවා. මේකේ අග්න්‍යාශයේ අන්තරාසර්ගී කොටස හඳුන්වන නම මොකක්ද කියලා හදින එක අපි ඒකට ගත්ත හැකි ලැංගහැන් දීපිකා කියලා හෝමෝන විදිහට ග්ලූකගන් සහ ඉන්සියලින් ශ්‍රාවය වෙනවා. ඊළඟ කෘත්‍ය විදිහට දේහයේ ග්ලූකෝස් සමස්තිය රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය පවත්වා ගැනීම මේ ග්ලූකෝස් සමස්තිතිය වේවට මේ ග්ලූකගන් සහ ඉන්සියලින් වැදගත් වෙනවා. ඊළඟ බලන්න මෙතන දීලා තියෙන අක්මාව රූප සටහනක් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. යාකෘතික ප්‍රනාලය මහා ධමනීය වල්ගේ අග්න්‍යාශය දේහයේ අග්න්‍යාශ හිස කොටස ග්‍රහණී ඊට පස්සේ පිත්තාශය පොදු පිත්ත ප්‍රනාලය රතු පාට කොටස අපි එතනදි කිව්වා යාකෘතික ප්‍රනාලය අන්න ඒ වගේ දේවල් එතනදි බලා ගන්න පුළුවන්. ඊළඟට ඔන්න දැන් අක්මාව ගැන කතා කරන්න තියෙන අපේ දේහයේ ඇති විෂාදම ග්‍රන්ථිය කොමක්ද? එහි බාහිර ස්වභාවය කෙබඳුද? ඔන්න දේහයේ ඇති විෂාදම ග්‍රන්ථිය කියලා අපි අක්මාව දකින්න පුළුවන්. ඒ උත්තර හා පූර්ව පෘෂ්ඨ සුමර සහ උත්තල වන අතර අපර පෘෂ්ඨයේ මායිම අක්‍රමවත් විදියට තමයි තියෙන්නේ. ඒ කණ්ඩිකා 4කින් සමන්විත වෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. අන්න බලන්න කණ්ඩිකා 4ක් මේකේ පිහිටලා තියෙනවා. හරිද? රූප සටහන පොඩ්ඩක් එහාට. හරි බලන්න. ඊළඟට අන ආය අවසර ගියා. අපි මහන්සිය තිනේ දැන් ඔයගලන්ට. මහන්සි නෑ ඔයගලන්ට ඉතින් මම කියන එක අහන් ඉන්න නේ තියෙන්නේ ඉම්මන්ට මම කියාගෙන යන්නෙත් අර වෙලා යනවනේ අපි සම්පූර්ණයෙන් මේ පස්වෙනි පාඩ ඉවර කරගන්න එපා නේද? හරි බලමු. උඩාන්තරේ හරි. ඔගොල්ලෝ මේක අර ස්පීඩ් එක ටිකක් අඩු කරලා වගේ හරි බලන්න. එතකොට අර මේ ඔයගලන්ට මතක හිටින ප්‍රමාණය වැඩි කරගත්ත හැකි. දැන් මේක අර ඉම්මන්ට කියාගෙන යනකොට ඔයගලන්ට පැහැදිලිව මම කිව්වට මේ ඔයගොල්ලෝ අර ස්ක්‍රීන් එකත් පොඩ්ඩක් බලා ගන්න. එතකොට අර මම මේ සම්පත් පොතේ රිෆරන්ස් බුක් එකේ දාලා තියෙනවා පේනවනේ. ඒකත් බලා ගන්න හිම. හරිද? හරි. ඒක හරි යංගායි. හරි අයි හරි. ඔන්න කණ්ඩිකා 4කින් සමන්විත වෙනවා කියලා ඔන්න කිව්වා. හරි. ෂඩාස්ත්‍රාකාර හැඩ තියෙන අග්මාවේ ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකක කුමද? එහි ශෛලී සැකස්ම විස්තර කරන්න. ඔන්න ඒක පින්තූරට දාමු. හරි. අක්මාවේ ව්‍යුහය සහ කෘත්‍යමය ඒකක කුමද? එහි ශෛලී සැකස්ම සහ විස්තර කරන්න. එහි ශෛලී සැකස්ම විස්තර කරන්න. ෂඩාස්ත්‍රාකාර හැඩ ඇති අනුකණ්ඩිකාවේ ඝනාකාර හැඩ ඇති. මේවා ඝනාකාර හැඩ ඇති අක්මාවේ ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකක කුමද? එහි ශෛලී සැකස්ම ඔන්න විස්තර කරන්න හදන්නේ. ෂඩාස්ත්‍රාකාර හැඩ ඇති අනුකණ්ඩිකා වෙනවා. මේවා ඝනාකාර හැඩ ඇති හේපට සෛල අක්මා සෛල කියලා අපි හඳුන්වනවා. මේවා සමයි සැදිලා තියෙන. හේපට සෛල මධ්‍ය ශිරාවේ සිට අරයව ස්තම්භ යුගල වශයෙන් විහිදලා පවතිනවා. ඊට පස්සේ කෝටරාබය යනු මොනවාද? ඒවයි රුධිර මිශ්‍ර වීමේ වැදගත්කම කුමක්ද කියලා අහලා තිනවා. අක්මා සෛල ස්තම්භ යුගල දෙකක් අතර ඇති සම්පූර්ණ බීජ සෛල රුධිර වාහිනී වෙනවා. මෙහිදී යාකෘතික ප්‍රතිකාශීරාවෙන් එන රුධිරය පෝෂක අධික රුධිරය සහ යාකෘතික දමනීය රුධිරයේ මිශ්‍රයම සිද්ධ වෙනවා. එමගින් පෝෂක ඔක්සිජන් අක්මා සෛල වලට සමීප වීමට ඉඩ සලසනවා. යාකෘතික මහභක්ෂණ කුප සෙල්ස් කියලා අපි හඳුන්වනවා. පිහිටන්නේ කොහෙද? ඒවයි කාර්ය කුමක්ද කියලා අහලා තිනවා. කෝටරාබවල අස්තරණය පිහිටනවා ආරක්ෂක සෛල ලෙස ශුද්ධ ජීවීන් විනාශ කිරීම සිද්ධ කරනවා. එතන අක්මා සෛල තුල නිපදවන පිත ගලායන මාර්ගයේ පටක විද්‍යාත්මකව දක්වන්න කියලා ඔන්න දීලා තියෙනවා. පටක විද්‍යාත්මකව අක්මා සෛල ස්තම්භ අතර පිත් නාලිකා විහිදෙනවා. ඒවා එකතු වෙලා වඩා විශාල පිත්ත නාල සාදනවා. ඊට පස්සේ ෂඩාස්ත්‍ර කෝණවලදී අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රනාල වෙත ගලා යාම සිද්ධ වෙනවා. හරිද? අනුකණ්ඩිකාවක ෂඩාස්ත්‍රාකාරයේ කෝණවල පිහිටන ව්‍යුහ තුන මොනවද කියලා අහලා තිනවා. යාකෘතික දමන ශාඛාවක්, යාකෘතික ප්‍රතිහාර ශිරා ශාඛාවක්, අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රනාලයක් වගේ ඒවා ව්‍යුහයන් විදිහට බලා ගන්න පුළුවන්. ජීර්ණකාරයට අමතරව අක්මාව ඉටු කරන පොදු කෘත්‍යයන් මොනවද කියලා අහන්න තිනවා. දැන් ඒක කෘත්‍යයන් විදිහට කාබෝහයිඩ්‍රේට් මේද හා ප්‍රෝටීන පරිවෘතිය සිදු කරන ඖෂධ හා විෂ විහරණය කිරීම සිද්ධ කරනවා. සුද්ධ වීමට එරෙහිව ආරක්ෂණය. කියන්නේ කෝප සෛල මගින් සුද්ධ වීමට එරෙහි ආරක්ෂණය කියන එක සිද්ධ කරනවා. හෝමෝන අක්‍රිය කිරීම සිද්ධ වෙනවා. දේහ තාපය නිපදවීම කියන එක සිද්ධ වෙනවා. ජීර්ණය හා පෝෂණය ඍජුවම අදාළ අක්මාව සිදු කරන විශේෂිත කෘත්‍යයන් මොනවද කියලා අහලා දින පිත ශ්‍රාවය මේද තෛලෝදකරණය අවස්ථ පිත ශ්‍රාවය කරනවා. අපි දැන් අතදී කතා කරා මේද ශ්‍රාවය තෛලෝදකරණය කියන්නේ මොකක්ද කියන එක.
ඊට පස්සේ අවශෝෂිත පෝෂක දේහය අනෙකුත් ප්‍රදේශවලට බෙදා හැරීම යාමනය කිරීම සිද්ධ කරනවා. අතිරික්ත ග්ලූකෝස්, ඉන්සියුලින් සහ ග්ලූකෝගන් හෝමෝන වල බලපෑමෙන් ග්ලයිකෝජන් ලෙස ගබඩා කිරීම නැවත බිඳ හැරීම සිද්ධ කරනවා. ඊට පස්සේ මේ දේ ද්‍රව විටමින් A D E K කියන මේද ද්‍රව විටමින් ඊළඟ වීඩියෝ එක අපි ඊළඟ කොටසින් අපි සාකච්ඡා කරනවා. බලන්න ඒ ටික ගැන කතා කරමු. මේ ද්‍රව විටමින් සමහර ජල ද්‍රව විටමින් විටමින් B12 යකඩ සහ කොප ගබඩා කිරීම සිද්ධ කරනවා. මිනිසා තුළ ජීර්ණ ක්‍රියාවලිය යාමනය තමයි ඊළඟට අපිට තියෙන්නේ. ඉතින් අමසන් කොටස බලාගෙන හොඳට අහගන්න. මිනිසා තුළ ජීර්ණ ක්‍රියාවලිය යාමනය වන ප්‍රධාන ආකාර දෙක කුමක්ද කියලා අහලා තිනවා. ස්නායුක යාමනය සහ අන්තරාසර්ග හෝමෝනමය යාමනය කියන ආකාර දෙක තමයි සිද්ධ වෙන්නේ. ජීර්ණ ස්නායුක යාමනය සඳහා නිදසුන් දෙකක් දක්වන්න කියලා අහලා තිනවා. ආහාර මුඛයෙන් ළඟා වූට ස්නායු ප්‍රතික මගින් කේට නිදාස් කිරීම උත්තේජනය කිරීම සිද්ධ කරනවා. ආහාර ආමාශය ළඟා වීම නිසා ආමාශය මධ්‍යමයේ ක්‍රියාවලිය සහ ආමාශයේ යුෂ නිදාස් වීම සිදු වෙනවා. ඊළඟ ගැස්ට්‍රින් හෝමෝනයේ ශ්‍රාවීමට හේතුව කුමක්ද? ඒ ශ්‍රාවය වන ස්ථානය සහ එහි කෘත්‍ය කුමක්ද කියලා අහලා තියෙනවා. ගැස්ට්‍රින් ශ්‍රාවණය උත්තේජනය ශ්‍රාවීමට හේතුව තමයි උත්තේජය ගත්තොත් එහෙම ආහාර ආමාශය ළඟා වීම ආමාශය බිත්තිය ඇදීමට තමයි උත්තේජය වැදගත් වෙන්නේ. ශ්‍රාවණ ස්ථානය ගත්තොත් ආමාශය බිත්තියේ රුධිරයට නිදාස් වෙනවා තමයි ගැස්ට්‍රින් හෝමෝනයේ ශ්‍රාවය. මේක කෘත්‍ය ගත්තොත් එහෙම රුධිරය හරහා නැවත ආමාශය ළඟා වී ආමාශය කුෂ නිපදීම උත්තේජනය කරනවා. ඊළඟ 91 වෙනි ප්‍රශ්නේ තියෙනවා කොල්සිස්ටෝකයිනින් සහ සෙක්‍රොටින් හෝමෝන ශ්‍රාවීම උත්තේජනය වන්නේ කෙසේද? ඒවා නිපදවන්නේ කොහේද කියලා අහලා තියෙනවා. ආමාශයේ ඇති මේද අම්ල සහ ඇමයිනෝ අම්ල ග්‍රහණය ළඟා වූ විට ග්‍රහණීය බිත්තියෙන් මෙම හෝමෝන දෙක නිදාස් වීම සිද්ධ වෙනවා. කොල්සිස්ටෝකයින් හෝමෝනයේ කෘත්‍යයන් මොනවද කියලා අහලා දෙන පිත්තාශයෙන් පිත නිදාස් කිරීම උත්තේජනය කරනවා. අග්නාශය ජීර්ණ එන්සයිම් නිදාස් කිරීම උත්තේජනය කරනවා. සෙක්‍රටින් හෝමෝනයේ ප්‍රධාන කෘත්‍යයන් කුමක්ද? එහි වැදගත්කම කුමක්ද කියලා අහලා තිනවා. අග්නාශය බයිකාබනේට් නිදාස් කිරීම උත්තේජනය කරන තමයි සිද්ධ කරන්නේ ප්‍රධාන කෘත්‍යයට වැදගත්කම විදියට මේ බයිකාබනේට් මගින් ආමාශයේ පැමිණි අධික ආම්ලික ආම්ලසය උදාසීන කිරීම සිද්ධ කරනවා. මොකද ආම්ලසය ආම්ලික විදිහට තමයි ඉන්නේ. ඒක උදාසීන කිරීම සිද්ධ කරන්නේ මේ සෙක්‍රටින් හෝමෝනය මගින්. මේදම් බහුල ආහාරයක් ගත්ත ජීර්ණ වේගය අඩු වීම. සෙමෙන් සිදුවෙන හෝමෝන බලපාන්නේ කෙසේද කියලා ඔන්න අවසාන ප්‍රශ්නේ අහලා තියෙනවා. ආම්ලසය මෙද්ද වලින් පොහොසත් වූ විට ග්‍රහණීන් සෙක්‍රටින් සහ කොල්සිස්ටෝකයින් හෝමෝන ඉතා ඉහළ මට්ටමකින් නිපදවනවා. මෙම හෝමෝන ආමාශය මත ක්‍රියා කර ආමාශය ක්‍රමාකංචන සහ ආමාශයික යුෂ නිෂේධනය නතර කිරීම සිද්ධ කරනවා. එමගින් ආහාර ජීර්ණය සෙමෙන් සිදු වෙනවා. ඔන්න ඔය විදිහට අපිට ආහාර මිනිසාවල ජීර්ණය යාමනය වෙනකන් අර මුල් ආහාර ග්‍රන්ථි කොටස් වල ඉඳන් ඒ ටික ඉඳන් අවසාන කොටස වෙනකන් ওই ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ආහාර සම්බල ආහාර වේද කොටසයි ඊට පස්සේ මේකේ රෝග ටිකයි ඉදිරි කොටසෙන් සාකච්ඡා කරමු. දැන් මේක අර සෙමිනාර් එකේ ඉතිරි කොටස තමයි ඒක සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි එහෙනම් ඉතුරු ටික සාකච්ඡා කරන්න යමු. මේ වීඩියෝ කොටස දැන් මෙතනින් කට් කරන අපි නවත්තනවා. ඊට පස්සේ ඉතුරු කොටසෙන් සම්බන්ධ වෙමු.